සියලු දෙනාටම ආයුබෝවන් වණකම් අස්ලාම් අලයිකුම්. පසුගියදා මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච දවන්තම ස්වභාවික විපතක් වෙන දිත්වා කුණාටු තත්ත්වයක් ඒ වගේම මේ කුණාටු තත්ත්වයත් එක්ක නිර්මාණය වෙච්ච ගම් වතුර නායෑම ඇතුළු එම තත්ත්වයට ශ්‍රී ලාංකිකයෝ විදියට අපි සියලු දෙනාම මුහුණ දෙන්න සිද්ධ වුණා. ප්‍රථමයෙන් මෙම අවස්ථාවවලදී ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කරපු සියලු දෙනාම විශේෂයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ත්‍රිවිධ හමුදා පොලිසිය ඒ වගේම තාක්ෂණික ශ්‍රේෂ්ඨ නියෝජනය කරන සියලු දෙනාම ඒ වගේම සෞඛ්‍ය අංශය ඇතුළු රාජ්‍ය සේවය නියෝජනය කරන සියලු දෙනාටම අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙවන් තත්ත්වයක් තුලදී අපි දැක්කා ජනතාව අතර සමගිය සාමය ඒ වගේම එකමුතුකම හරහා ජනතාවගේ ජන ජීවිත තත්ත්වය යලි යථා තත්ත්වයට පත් වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවක් විදියට අපි උපරිම මැදිහත් වීමක් කරමින් දැන් ජනතාව තමන්ගේ ගෙවල් වල නැවත පදිංචි කිරීම පටන්ගෙන තියෙනවා. ඒ වගේම යම්කිසි ස්ථානයක් නොසුදුසු ස්ථානයක් නම් අපි ජනතාවට යම්කිසි විකල්ප යෝජනාවලියකුත් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ජනතාව තමන්ගේ නිවාස වල ගිහිල්ලා පදිංචි වෙන්න යම්කිසි බාධාවක් තියෙනවා නම් විශේෂයෙන්ම ගෙවල් සුද්ධ කරන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට අදාළ කරන පළවෙනි දීවනාවත් දහස් ගණන් සංඛ්‍යාවට දැන් අපි ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධව බිම් මට්ටමින් අපේ නිලධාරීන් ඉතාමත් කඩිනමින් කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් මේ වගේ මොහොතක අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපි අතර විශේෂයෙන්ම ශ්‍රී ලාංකික විදේශගත වෙච්ච ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සහයෝගය ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි මේ මොහොතේදී අපි තව කාරණාවක් මතු කරන්න කැමති. මේ වෙලාවේදී අපිට බොහෝ රටවල් වලින් අපිට සහයෝගය ලැබිලා තිබුණා. ඒ වගේම විවිධ ආයතන විවිධ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් මැදිහත් වෙමින් මේ ජනතාවගේ ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්නට කටයුතු කරගෙන සිටිනවා. ඉතින් මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා වෙනදා වගේම ශ්‍රී ලාංකීය විදේශගත වෙච්ච ශ්‍රී ලාංකීය ජනතාව ඉතාමත් කඩිනමින් ඉතාමත් කාර්යක්ෂමව හොඳ විදියට මැදිහත් වීමක් කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මැදිහත් වීම තවදුරටත් අපි ඉස්සරහට අරන් යා යුතුයි. අපි ඒ සඳහා අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපගේ තානාපති කාර්යාලය, මහ කොමසාරිස් කාර්යාලය, ඒ වගේම අපගේ කොන්සුල් ජෙනරල් කාර්යාලය ඇතුළු මේ අපගේ රට නියෝජනය කරන මේ කාර්යාලයත් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම එම කාර්යාලය හරහා ඔයගලන්ට අවශ්‍ය කරන එම නිර්දේශ ඒ මඟ පෙන්වීම දැන්ටමත් සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම අපි බැංකු ගිණුම් කීපයක් අපි ජනතාවට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මෙම කාර්යභාරය සඳහා ඔයගලන්ගේ මූල්‍යමය යම්කිසි ආධාරයක් අපිට ලබා දෙනවා නම් ඒ බැංකු ගිණුම් හරහා අපිට ලබා දෙන්න පුළුවන්. ඒ සියලුම ආධාර වලට අදාළ කරන ඒ විනිවිදභාවය ඒ සියලුම ආධාර හරියාකාරයෙන් හරි ජන කොට්ටාසය හරියට පීඩාවට පත්වෙච්ච ජනතාවට ලැබෙන එක සම්බන්ධව ආණ්ඩුවක් විදියට අපි ඒ වගකීම් බාර ගන්නවා. ඒ වගේම තමයි මෙතනදී ජනතාවගේ ජීවිත විදිහට ගත්තොත් එහෙම කෘෂි කර්මාන්තය දැවන්ත විදියට හානියට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපිට යලි ගොවිතැන් කටයුතු වලට යන්න යම්කිසි ප්‍රතිසංස්කරණ කීපයක් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාරි පද්ධතියට දැවන්ත හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම කුඹුරු යලි සකස් කිරීමට අවශ්‍ය කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බීජ පොහොර ඒ වගේම උපකරණ යන්ත්‍ර සූත්‍ර ඇතුළු විවිධ දේවල් වලට අපි යම්කිසි මැදිහත් වීමක් කරමින් අපි ඒකට අදාළ කරන ඒ පහසුකම් ජනතාවට ලබා දීමට අදාළව අපිට අවශ්‍යතාවයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් සෞඛ්‍ය ශාස්ත්‍රය දැන් අපි යථා නැවත නැවත යථා තත්ත්වයට පත් කරන මෙහෙයුමක් අපි රැඳවී සිටිනවා. විශේෂයෙන්ම ඒ රෝහල් පද්ධතිය විශේෂයෙන් සියලුම රෝහල් පද්ධතිය වගේම දැන් නැවත යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම දීවර ශේෂ්ඨටත් නැවත හානියක් සිද්ධ වෙලා තියෙනවා. දීවරයන්ට අවශ්‍ය කරන ඒ බෝට්ටු ඒ උපකරණ ඒ දේවල් සම්බන්ධවත් අපි මැදිහත් වෙමින් ඒකත් දීවර අමාත්‍යාංශ හරහත් ඒ වගේම අනිකුත් ආයතන සම්බන්ධ කරමින් අපි ඒකට අදාළ කරන මැදිහත් වීමක් කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තොත් එහෙම අධ්‍යාපන ශාස්ත්‍රයත් දැවන්ත බලපෑමට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය
දින කීපයක් අපිට පාසල් වහන්න සිද්ධ වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන 16 වෙනිදා මේ සියලුම පාසල් යලි විවෘත කරන්න. ඒකට අදාළ කරන මැදිහත් වීම මධ්‍යම රජය ඒ වගේම පළාත් ආයතන එකතු වෙමින් මේකට අදාළ කරන කටයුතු ටික කරගෙන යනවා. ඉතින් මෙතනදී අපි තවත් සහනාධාරී වැඩපිළිවෙලක් අපි හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් උපකරණ අහිමි වෙච්ච පාසල් උපකරණ වලට යම්කිසි හානියක් වෙච්ච ඒ සිසුන්ට අපි ඒකට අදාළ කරන දීමනාවත් අපි දෙන්න අපි බැඳලා ඉන්නවා. අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අපි දන්නවා විවිධ ව්‍යාපාර විවිධ ව්‍යවසායකයන්ටත් මේ සම්බන්ධව හානි සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධවත් දැන් තාක්ෂේරු කරමින් හරියාකාරයෙන් මේකට විසඳුමක් දෙන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි සත්ව පාලන කියන මේ ශේෂ්ඨටත් දැවන්ත හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් අපේ පශු සම්පත් දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් මේකට අදාළ කරන ඒ කටයුතු ටික කරගෙන යනවා. අපි ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් එක දෙයයි අපි අහන්න කැමති. විශේෂයෙන්ම හැමදාම මේ රටට මේ රටේ ජනතාව විපතට පත්වෙච්ච මේ රට ස්වභාවික විපත් වෙන්න පුළුවන් විවිධ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට සිද්ධ වෙච්ච මුණ දීපු හැම අවස්ථාවකදීම ඔබ සියලු දෙනාම අපිට උදව් කරමින් මේ රට යලි ගොඩනැගීමට අදාළව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ සැරේත් අපි ඒකට අදාළ කරන කටයුත්ත ඉතාමත් කඩිනමින් අපි ඉස්සරහට අරන් යන්න අපි සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපි දැනටමත් අපි ස්තුතිය පුද කරනවා විවිධ උපකාර විවිධ උදව් අපිට දැනටමත් හම්බෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියේදීත් ඒ සහයෝගය දිගටම අපිට කරගෙන යන්න පුළුවන් කියන බලාපොරොත්තුවේ විශ්වාසය අපිට තියෙනවා. සුන්දර රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමට අදාළව අපි ආණ්ඩුවක් නිර්මාණ කරමින් ඉතාමත් කඩිනමින් අපි ඉස්සරහට ගිය මොහොතේදී තමයි මේ විපතට අපිට සිද්ධ වෙන්න මුහුණ දෙන්න අපිට සිද්ධ වුණේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා වෙනද වගේම අපගේ විදේශීගත ශ්‍රී ලාංකිකයොත් එක්ක එකතු වෙමින් මේ කටයුත්ත අපි ඉතාමත් කඩිනමින් කරගෙන යන්න අපි සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ රටේ දූෂණ වංචාව නාස්ති අක්‍රමිකතාවෙන් තොරව පාලනයක් නිර්මාණය වීමත් එක්ක අපිට දකින්නට පුළුවන් විවිධ උදව් උපකාර මේ රට ගලාගෙන එන තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ රට තිබ්බ තැනට වඩා ඉතාමත් වේගෙන් අපිට ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඉතාමත් වේගෙන් අපි සංවර්ධිත රටක් විදිහට පත් කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය දැන් අපිට නිර්මාණය වෙලා තියෙනවා. අපි සියලු දෙනාම එක්ව නැගිටිමු. සුන්දර රටක් ලස්සන ජීවිතයක් උදෙසා අපි හැමෝම එකට කටයුතු කරමු කියන පණිවිඩය දෙමින් මම මගේ වචන ස්වල්පය අවසන් කර ගන්නම්. ස්තුතියි.